සුබෝදෑසනක් හැමෝටම සුපිහිටයි. අද දවසෙත් ස්වාමීන් වහන්සේගේ වචනය අහන්නට දේව පාමුලට ඔබ සියලු දෙනා ආදරෙන් පිළිගන්නවා. අද දවසෙත් අපි යමු ස්වාමීන් වහන්සේගේ වචනෙට. අපි කියවමු හිතෝපදේශ 21:16. ප්‍රඥාවේ මාර්ගයෙන් මුලාව යන මිනිසයා මලවුන්ගේ සමාගමේ වසන්නේය. මොකද්ද මේ ප්‍රඥාව කියන්නේ? ප්‍රඥාව කියන්නේ ස්වාමින් වහන්සේ කෙරෙහි බයවීම කියලා හිතෝපදේශ 9:10 කියනවා. හිතෝපදේශ 9:10 කියනවා ප්‍රඥාවේ පටන් ගැන්ම නම් ස්වාමින් වහන්සේ කෙරෙහි බයවීමය කියලා. ඒ වගේම අපි බැලුවොත් ගීතාවලිය පොතේ ගීතාවලිය 111:10ත් කියනවා ස්වාමින් කෙරෙහි බයවීම ප්‍රඥාවේ පටන් ගැන්මය කියලා. ඊට එකඟව හැසිරෙන සියල්ලන්ට යහපත් බුද්ධියක් ඇත්තේය. උන්වහන්සේගේ ප්‍රශංසාව සදාකල් පවත්නේ. ඉතින් ස්වාමින් වහන්සේට බය වෙන හැමෝම ප්‍රඥාවන්තයි කියලා දෙවියන් වහන්සේ අද දවසේ කියනවා. ඉතින් මේක අහන ඔබගෙන් මං අහනවා, ඔබ ප්‍රඥාවන්තයෙක්ද නැත්නම් ප්‍රඥාවන්ත වෙන්න පටන් අරගත්තු කෙනෙක්ද? ඉතින් ප්‍රඥාව වෙන්න පටන් ගත්තු කෙනෙක් නම් ඔබ මේ වෙනකොට ස්වාමින් වහන්සේ කෙරෙහි බයවීම ආරම්භ වෙලා තියෙනවා. ඉතින් අද ගත්තොත් ගොඩක් මිනිස්සු දෙවියන් වහන්සේ ළඟට එන්නේ තමුන්ගේ ඉල්ලීම් ඉෂ්ට කරගන්න, තමුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න, ඉතින් තමුන්ට ආශිර්වාද ලබා ගන්න, ජීවිතේ යම් අරගල ජය ගන්න. ඉතින් ඒ නිසා අද ගොඩාක් සුවය දෙන තැන්වල මිනිස්සු පිරීලා ඉන්නවා. ඉතින් ස්වාමින් වහන්සේ ගැන දැනගැන්මට වඩා මිනිස්සු සුවය හොයාගෙන සුව මෙහෙවල් පසුපස හඹා යමින් සිටින කාලයක් ඉතින් මේක. ඉතින් ස්වාමින් වහන්සේ කෙරෙහි දැනගැන්මට, උන්වහන්සේ කෙරෙහි දැනගත්තොත් තමයි උන්වහන්සේ කෙරෙහි බය වෙන්නේ. ඉතින් උන්වහන්සේගේ වචනේ දැනගන්නට, උන්වහන්සේගේ වචනේ හොයන්නට මේ උදෑසන කී දෙනෙක් හිතට ගත්තද? ඉතින් උන්වහන්සේගේ වචනේ හොයනකොට, උන්වහන්සේ ගැන දැනගන්නකොට උන්වහන්සේ කෙරෙහි බයවීම ආරම්භ වෙනවා. අන්න එතන ස්වාමින් වහන්සේ කෙරෙහි බයවීම තුළ ප්‍රඥාව ආරම්භ වෙන්න ගන්නවා ඔබ තුළ. ඉතින් ඔබ ප්‍රඥාවන්තයෙක් නම් ඔබ තුළ මරණයට, මලවුන්ගේ සමාගමට කිසිම අයිතියක් නැහැ. ඉතින් ඔබ මලවුන්ගේ සමාගමේ වසන කෙනෙක්ද? මරණයට අයිති කෙනෙක්ද? ඉතින් අපි ගත්තොත් අපි දන්නවා ලෝකේ එක එක සංගම් තියෙනවා, එක එක සමාගම් තියෙනවා. ඉතින් ඒවට එකතු වෙච්ච මිනිස්සුયો ඉන්නවා. ඒ අය ඒ තැන්වලට එකතු වෙලා ඉන්නවා. ඉතින් ඔබ මරණයට පංගුකාරීත්වය දරනවද, ජීවනයට පංගුකාරීත්වය දරනවද කියලා අද දවසේ තීරණය කරන්න. මොකද දෙවියන් වහන්සේගේ මාර්ගේ නයින් වෙලා යන අය පාපයේ මාර්ගයේ ගමන් කරනවා. ඉතින් ස්වාමින් වහන්සේ නැති හැමෝගෙම ජීවිත තුළ පාපය තියෙනවා. ඉතින් රෝම පොතේත් කියනවා, ස්වාමින් වහන්සේගේ වචනේ තුල තියෙනවා. ඉතින් පාපේ නම් පාපයේ කුලිය මරණය කියලා ස්වාමින් වහන්සේගේ වචනය අපිට මතක් කරලා දෙනවා. ඉතින් මේ මරණයේ මාර්ගයේ මලවුන්ගේ සමාගමේ අද ඔබ ජීවත් වෙනවද? ජීවතුන්ගේ සමාගමේ ජීවත් වෙනවද කියලා අද දවසෙත් කල්පනා කරලා බලන්න. ස්වාමින් වහන්සේ ඔබට මට ආරාධනා කරනවා උන්වහන්සේගේ දේව පාමුලට එන්න කියලා. ඉතින් ස්වාමින් වහන්සේගේ වචනය අහන්නට දේව පාමුලට ආව ආදර දුවේ පුතේ, අද දවස ඔබට ස්වාමින් වහන්සේගෙන් ආශිර්වාදාත්මක දවසක් වෙන්නට මං ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය ඉල්ලලා ඔබට අද දවසේ ත්‍යාචා කරනවා. ජේසු පීඨයි අද දවසෙත් ස්වාමින් වහන්සේගේ වචනේ අපු හැම දිනාටම